මම යනකොට නිලධාරිය පොලිස් නිලධාරිය ඇවිල්ලා හිටියා. මාව ණයත්තුවා. තාත්තලා බෑග් බලන්න ඕන කිව්වා. මම කොහෙම බෑග් බලන්න දෙන්න බෑ කියලා මම සිනමාව බණ්ඩාරනායක මෙතනින් මම කතා කරාම රෑ 12ට ආවා. දුරකථනයට ඇවිල්ලා මත් එක මට කිව්වා මහින්දෝක පෙන්නන්න නැත්තම් ඔකට කුඩු දාලා අල්ලන්න පුළුවන් ළඟට වෙලා ඉන්න කියලා. ඒ වගේ හාද්‍යෝ කියලා කිව්වා. ඊට පස්සේ මම පෙන්නුවා. ඉතින් පෙන්නලා ඉතින් මේ බඩු කොහොම මේ උගුණ මේ කට්ටිය මහා රාජධානියක් වගේ අල්ලගත්තා වගේ මාව අරගෙන ගියා. අරගෙන ගිහලා අත්අඩංගුවට ගන්නවා කියලා මාව අරන් ගියා ඔක්කොම. මම බෑග් එක ඇරියේ සෙනඟ මැද්දේ. මොකද නැත්තම් මේ අය මොනවද ආයිද දන්නේ නැහැ. ඊට පස්සේ කාමරයකට අරන් ගිහිල්ලා පසුව මාව මට යන්න දීලා මගේ ගාව තිබිච්ච ડોකියුමන්ට්ස් ටිකේ මම තමයි ලියකියවිලි ටික ගත්තා. හැබැයි මම ඒ වෙලාවේ කිව්වා මට ඕන කියලා මගෙන් බාරයට ගන්න ආණ්ඩුවේ බාරයට ගන්න අඩංගුවට ගන්න ලියුම් වල විස්තරයක්. ඒකට ඒක ලිව්වා අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු වාර්තා 450යි. මිනිස් හිස් පමණක් තියෙන පින්තූර 21යි. හිස නැති මල කඳන් වල පින්තූර 38යි. ඒ විදිහට මම ඔක්කොම අර මං ගෙනියන ලයිස්තුව ලියුමකට දැම්මා. දාලා ASP මහත්තයා මම දන්නේ මොකද කියන්නේ නම ඉතිගේ මේ එයාගෙන් ASP මහත්තයා අසංගල මට ලියුම දුන්නා. එයා පිටපතක් තියාගත්තා. ඉතින් මට තිබුණේ ඒක ගිහිල්ලා සාකි වශයෙන් ඇවිල්ලා කට්ටිය හිටියා. මම ගිහිල්ලා මේක ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා මම කිව්වා මේ පොලිසියේ සාක්ෂිව තියෙනවා කියලා. ඉතින් මට අර නිකම් මම අරන් ගියාට වඩා ඉන්ටූර වලට වඩා පොලිසිය විසින් අස්සම් කරලා දෙන්න ලද ASP කෙනෙක් අස්සම් කරලා දෙන්න ලද මේ ලයිස්තුව මගේ ගාව තිබුණේ. මට ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබුණා.